අයිබෝන් සියලුම දෙනාට සුබ දවසක්. ඒ වගේම සුබ උදෑසනක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඊයේ දවසේදී ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් සිදු කරා. ඒ විශේෂ ප්‍රකාශයෙන් ලයිස්තුවක්ම එළියට ඇවිල්ලා තිනවා මේ වෙනකොට. ඉතින් අපිට හිතා ගන්න පුළුවන් මේ රටේ සමහර මාධ්‍ය භාවිතා කරලා සමහර එයාලගේ එක එක නේද ජිල් මාට් වැඩ තියෙනවා. ඒවා භාවිතා කර කර මේ රජයට මඩ ගහන්න උත්සාහ කරන රජය ගැන වැරදි ප්‍රකාශ සිද්ධ කරන නේද මිනිස් ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින් සමහර වෙලාවට එයාලගේ දේවල් වහගන්න උත්සාහ කරන රජයේ වැරදි දේවල්ම ව්‍යාජ දේවල් ව්‍යාජ පුවත් මවමව දඟලන හේතුව පැහැදිලි කරගන්න පුළුවන් මේ වීඩියෝ එකකින් මේක අහලා බලලා ඕගොල්ලෝ තේරුම් ගන්න අපි අහලා බලමු ටිකක්. එයා ජනාධිපතිගේ බිරිඳද, එයා ජනාධිපතිගේ මල්ලිද, එයා ජනාධිපතිගේ අලියාද, එයා ජනාධිපතිගේ මස්සිනාද, එයා ජනාධිපතිගේ අයියාගේ පුතාද? එහෙම තමයි ලිස්ට් එකේ ඉන්නේ මොලේ. අපි බලන්නේ. අද රාජපක්ෂ දෙන්නේ තුන් දෙනෙකුට වරින්. ඔන්න වැඩි. මේ ඊ දවසේදී ජනාධිපතිතුමා කොළඹදී මේ රැළියේදී කතා කරපු දේවල් ටික දැන් මේක පැහැදිලිවම කියනවා. මේ පැහැදිලිවම කියන දෙයක් එළි නේ. රාජපක්ෂවරු කීප දෙනෙකුටම වැරදි තියෙනවා. ඒක අපි ගැන ගමන ඡන්දෙ ඉල්ලන්න කලින් එන්න කියන්න වරින්තු කාරේ ගෙනත් ඉතිරිය. වරින්තු. විශාල හොරකම් කරපු කෙනා ඉන්නේ අධිකරණෙ. ඒක කොන්ද කරනවා කියනවා. ඒක පුටු වෙන්න කරනවා කියනවා. ඒක බෙල්ල ගැසිලා කියනවා. මට බලන්න වරින්තු ගන්නවා. වරින්තු ආගෙන රෙක්ටෝන් ටෙස්ට් එකක් කරලා හරි ඒගොල්ලෝ ලංකාවට ගෙනල්ලා නඩු අහනවා. ඒකටයි මේ ජනවරම ලබා දීලා තියෙන්නේ. මේ ඉක්මන් වෙන තරමට ඇත්තටම හොඳයි. මොකද රටේ ගොඩක් මිනිස්සු බලාගෙන ඉන්නවා. රට බංකොලොත් කරපු, රටේ තියෙන දීපල ආභාසිනියා කරපු, රට විකුණපු මේ හොරු තක්කඩේ නර ටික අර සෙට් එකක්ම ඉන්නවනේ නේ. සෙට් එකක්ම ඉන්නවා තව සමහර මං හිතන්නේ පාර්ලිමේන්තුවෙත් ඇති කියලා මේ කියන දේවල් වලින් අපිට හිතෙනවා. ඉතින් මේ අපි විශ්වාස කරනවා මේ කියන දේවල් මේ විදිහටම මේ අවුරුද්ද ඇතුළතවත් ඉවර කරගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. අපි ප්‍රාර්ථනා කරනවා අපේ වර්තමාන ආණ්ඩුව ජනාධිපතිතුමා ඇතුළු වර්තමාන ආණ්ඩුවට ජනතාවාදී ආණ්ඩුවට නේ ජන රජයට ජන බලයක් දෙන්න තමයි ඊයේ දවසේදී අපි දැක්කා මුළු රටම රතුපාට වුණා නැවත වතාවක් කීයේ වෙනදට අපි නිවුස් වලින් දැක්කට ඒ කියන්නේ අපි කොහොමද ඒක කියන්නේ ඡන්දේ කාලේ ගත්තාම අපි දැක්කා ඒ මැප් එක රතු පාටින් පිරෙනවා. ඊ අපි දැක්කා දිස්ත්‍රික්ක හැම දිස්ත්‍රික්කයකම නේ සම්පූර්ණ දිස්ත්‍රික්ක ආවරණය වෙන පරිදි මුළු රටම රතු පාට වුණායි. ඉතින් තව මොනවද කියන්න දෙන්නේ ජනතාව කාගේ පැත්තේ දින්නේ කියලා ඔය කවුරු කොයි විදිහට දඟලුවත් එයාලගේ එක රැළියක අපි දැකපු ජනතාව එහෙමනම් අපේ මුළු රට වටේම තිබුණ ජනතාවගේ රැලි ටික බැලුවනම් එයාලට රෙද්ද බඩ යනවානේ. ඒක තමයි කියන්න තියෙන්නේ. ජය වේවා.